මෙවර LPL තරංගාවලියේදී ප්ලේ වටයට සුදුකල් ලබා ගැනීමට ගෝල් ගැලන්ස් කණ්ඩායම කැන්ඩි රොයල්ස් කණ්ඩායම යෆ්නා කිංස් කණ්ඩායම හා කළම්බෝ කැප්ස් කණ්ඩායම සමත්කම් දැක්වූවා. එහිදී පළමු කලිෆය තරගය ලෙස ගෝල් ගලන්ස් කණ්ඩායම හා යෆ්නා කිංස් කණ්ඩායම අතර තරගය පැවැත්වූ අතර එහිදී පළමුුව පන්දුර පහරදුන් යෆ්නා කිංස් කණ්ඩායම කඩලු දෙකට ලකුණු 242ක් ලබාගත්තා. එහිදී කමිල් මිශාර නොදවී ලකුණු 108ක්ද තවහිත් රිදෝයි නොදවී 54ක්ද වාර්තා කරා. ලකුණු 243 කිලංගයක් හබාගිය ගාල්ල කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී ලබාගත හැකි වූයේ කඩලු 8කට ලකුණු 228ක් පමණි. ගාල්ල වෙනුවෙන් සෑම් හාපර් ලකුණු 44ක්ද රතුන් ශානක ලකුණු 34ක්ද වාර්තා කළ අතර යාපනය වෙනුවෙන් පන්දු වැවීමේදී මොහමඩ් ශිරාස් ලකුණු 32කට කඩලු 3ක් ලබා ගැනීමට සමත්කම් දැක්වුවා. කළම්බෝ කැප්ස් හා කැන්ඩි රොයල්ස් කණ්ඩායම අතර එලිමිනේටර් තරගය පැවැත්වූ අතර එහිදී මුලින්ම පන්දුර පහර දුන් කළම්බෝ කැප්ස් කණ්ඩායම කඩලු 7කට ලකුණු 203ක් වාර්තා කිරීමට සමත් වූවා. එහිදී කොළඹ කණ්ඩායම වෙනුවෙන් බෙන් මැක්ඩමෝන් ලකුණු 71ක්ද ජිමි නීෂම් ලකුණු 42ක්ද වාර්තා කිරීමට සමත් වූවා. නුවර වෙනුවෙන් පන්දු වැවීමේදී ශහීන් අෆ්රිඩි නුවන් තුෂාර හා සහීර් ખાન කඩලු දෙකකින් ලබා ගත්තා. ලකුණු 204ක ඉලක්කයක් හඹා ගිය නුවර කණ්ඩායමට සියලු දෙනා ලැබී ලබාගත හැකි වූයේ ලකුණු 135ක් පමණි. කොළඹ කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු වැවීමක් නිරත වූ වනුජ සහන් පන්දු වාර 4ක් තුර ලකුණු 8කට කඩලු 2ක් ලබා ගැනීමට සමත්කම් දැක්වුවා. ඊට අමතරව මාර්ෂ තරුපති මිලාන් රත්නායක හා දහානි අතර කඩලු 2කින් බෙදී ගියා. ඒ අනුව දෙවන කොලිෆය තරගය හෙට ගෝල් ගැලන්ස් කණ්ඩායම හා කොළම්බෝ කැප්ස් කණ්ඩායම අතර හෙට කොළඹදී පැවැත්වීමට නියමිතයි.